හරිද? හරි මේ ෆෝන් එක Y85 අපි හදන charging pin එක ගන්න. මුලින් මේමයි පෙන් කරව ගන්න. මේ කලව ගත්තන් පස්සේ දැන් මේකට කලින් pin එකක් ගහලා තියෙන කවුරු හරි හොඳේ. ඒතර මේක ගහලා තියෙන pin එක මේ කරන pin එකක් නෙමෙයි. ඒක පයින්නේ තමයි. ඊට පස්සේ මේකට තියෙනවා මේකේ රබර් බෑන්ඩ් එකක්, සීල් එකක්. හරිද? ඒකත් නෑ මේකේ කවුලක් නෑ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කොහොමද තිබුණොත් ඒ දෙක ගලවලා අයින් කර තියාගන්න. හොඳේ? තමයි උණු වෙනවා ඒවා. ඊට පස්සේ අපි මේ charging pin එක පරණ pin එක දැන් මේකේ සාම්පල් එක නෑ. මේ තියෙන වෙන pin එකක් ගහපු එකක්. අඳුරුනේ. හරිද? එතකොට අපි මේකට මෙන්න pin එකක් ගහමු. මේ තියෙන pin එක. මේක තමයි මේකට එන pin එක. මේ ගහලා තියෙන වෙන මොඩල් එකක pin එක Huawei phone එකේ ගහලා තියෙන්නේ. Huawei GR5 2014 pin එකක් ගහලා තියෙන්නේ. අපි pin එක අපි ළඟ තියෙනවා. අපි ඒක ගහමු. ඒක ගහන්න කලින් වැදගත් කාරණා කීපයක් තියෙනවා. එක තමයි මෙතන mic එක තියෙනවා. මේ mic එක damage වෙනවා මේක රත් කරද්දී ඒක බේර ගන්න ඕන එකටම. හරි? ඒක බේරගෙන තමයි වැඩේ කරන්න ඕන. මේක බේරගද්දී ඔයගොල්ලන්ට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් මේ mic එක ගල්ලා පැත්තකින් තියාගන්න ඕන. මේක විදිහට අයින් කළා මේ වැඩේ කරලා ඉවරලා ඒ තියාගත්තාම හරි. ඒක හේතුව මොකද හොට් ගන්න මේ ගලවනකොට මේ බෝඩ් එක හීට් සම්පූර්ණ මේ සබ් බෝඩ් එක හීට් වෙනවා. ඒ හීට් වෙනකොට මේ mic එක ඩැමේජ් වෙනවා. එහෙම mic එක පැත්තෙන් තියලා ඉවරලා වැඩේ කරලා ඉවරලා ආපුවෙන් ගියන් පස්සේ ඒකත් හරි ක්‍රමේ. සමහරකට ඒක අමාරු වගේ නම් මේක පොඩ්ඩක් මොනවාරි කවර් කරන්න. හීට් ටේප් හරි මොනවාරි දෙයක් පාවිච්චි කරලා වහ ගන්න, කවර් කරන්න. හැබැයි ඒක 100% සාර්ථක නැහැ. මොකද අපි මේක හොට් ගන්න එක රත් කරනකොට මේ හීට් එක මේක අදිගේ ගලාගෙන යන සන්නයි වෙනවනේ. ඒකට තාපය අර ඩිරෙක්ට් දුන්නාට මේක හරහා ගිහිල්ලා මේක රත් වෙනවා. ඒකත් බලා ගන්න ඕන, බේර ගන්න ඕන. ඒක සාමාන්‍යයෙන් හොඳට පැට්‍රිකල් හොඳට කරලා පුරුදු කෙනෙක් තමයි හොඳට එකපාරම ගත්තා මේ තියෙද්දිම ගන්න පුළුවන්. නැත්තම් ඒක බේර ගන්න කොහොම හරි. නැත්තම් වැඩේ එක වැඩේ දෙක වෙනවා. හොඳේ. හරි. ඒතකොට අපි දැන් තව ක්‍රමයක් තියෙනවා. ඒක දැන් මේ ගලව නිකම්ම රත් කරොත් එහෙම 300 350 රත් කරනවා මේ ගලව ගන්න. හයියනේ ගහලා තියෙන්නේ. ඒකෙන්ද අපිට මේකට පුළුවන් 130 රැට් කරලා මේ තියෙන EM paste එක මේ මෙල්ට් කරගන්න පුළුවන්. මේ මෙල්ටිං පොයින්ට් එක අඩු එකකට කන්වර්ට් කරගෙන ගලව ගන්නත් පුළුවන්. අපි ඒකෙන්ද මේ 130ට paste එකෙන් ටිකක් පාවිච්චි කරමු මේකට. 130ට paste එකෙන් ටිකක් අරගෙන අපි මේකේ මෙල්ටිං පොයින්ට් එක අඩු කරගන්න ඕනේ. ඒකට ඒ වාගේ මේ ප්ලග් ස්පේස් ටිකක් දාන්න. මේ ප්ලග් ස්පේස් දාන්නේ හොඳට මේක පෑස් වෙනවා. එතකොට ප්ලග් ස්පේස් වලට එන්නේ ඉතින් බවුත් එකෙන් එක ඉස්සර ඇඩ් කරගමු. ගොඩක් කල බවුත් එකේ බෝඩ් එක දිහා ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට කර මේක ගන්න ඕන. නැත්තම් බෝඩ් එක දිගේ රත් වෙලා ගිහලා අර කිව්ව මයික් එක ඩැමේජ් වෙන්නේ. මේක ඉස්සර හොඳට ඇඩ් කරගන්න. මෙතන පින් ටිකට මේ සපෝටර් ටික අපි වැස් වෙලා දැන් මේ ටිකක් පාස් කරලා ඇඩ් කරගන්න ඉන්නේ. එක දිස්සෙන් ඇඩ් කරගෙන මෙල්ටිං පොයින්ට් අඩු කරගත්තාම තමයි 280 වගේ ගලවත හැකි මේ charging port pin එක. ඒකතර මයික් එක වෙන දින අහන්න අඩුයි. දැන් හොඳට රැක් කරගෙන තියෙනවා දැන් මේක ගන්න ඇති. දැන් අපිට මේක ඕන නම් බවුත් එකෙන් ගලවන්නත් පුළුවන්. බවුත් එකෙම පින් එක ගලවන්නත් පුළුවන්. බවුත් එකෙන් ගලවනවා මෙහෙම කරන්න. ඊයන් සෝල්ඩර් වයර් එක අරගෙන මේ කුඩ පාස් කරන්න. ඉතින් ඊයන් ටික ඇඩ් කරන්න. ඇඩ් කරනකොට වල පේනවා යට කණු ටික ඔක්කොම දිය වෙනවා. ඊයන් ටික දිය වෙනවා. ඊට පස්සේ ටික උඩට ඉස්සලා ගන්න. ඔන්න බවුත් එකෙන් ගලවන්න එහෙම. එතකොට මේක කරගෙන තියෙන හානිය ඉතාලම අවමයි. හරි. අපි පින් එක ගලව ගත්තා. නැත්නම් මාරක් කරන්න පුළුවන්. හොට් ගන්න කරන හොට් ගන්න කරන්නත් පුළුවන්. හරි. අපි කොහොමද පින් එක ගලව ගත්තා. දැන් අපිට පුළුවන් වික් එකක් ආධාරයෙන් මේක පොඩ්ඩක් ක්ලීන් කරගන්න ඕන. හරි. තියන. මේක එකකින් මේ හොඳට මේ පරණ ඉයන් ටික අයින් කරන්න. මේ වැඩ කරාදී ගොඩක් වෙලා මේ බවුත් එකයි අවුට් ගන්න යාම තියන් ඉන්න බෑ බෝඩ් එකට. එතකොට මේ තියෙන කොම්පෝනන්ට් පොඩි ඒවා ඩැමේජ්. එතකොට අපි කරන්නේ එක වැඩක් අන්තිමට කරන්න වෙන්නේ තව වැඩක් කරන්න වෙනවා. එක වැඩේ දෙක වෙලා කියන්නේ. වෙනවා. ඔන්න දැන් සුද්ධ කරගත්තා.
කරලා හොඳට අපි ක්ලීන් කරගන්න ඕනේ වැඩේ කරලා. හරි දැන් ඔන්න පිරිසිදු කරන් තියන්නේ ඔය ගාන ක්ලීන් කරගන්නවා. ඊට පස්සේ දැන් අපි අලුත් පින් එක ගන්නවා. මේ පින් එක අරගෙන පින් එකේ මේ පැත්තට පොඩ්ඩක් ලක්ස්ටියක් ගාලා ඉතින් ටිකක් ඇඩ් කරගන්න. ඒක නේ. ඒක හොඳට පාස් ගන්න ලේසියි අපිට. මේ පින් එක ගහද්දිත් අපිට හොට් ගන්න එකෙන් ගන්නත් පුළුවන්, බවුත් එකෙන්ම ගන්නත් පුළුවන්. හරි ගාන හිටනවා දැන්. හොඳට පාස් ගන්න පුළුවන්. බක්ස් ටිකක් තියලා ගොඩක් ගන්න පොඩ්ඩක් අඩ කරගන්න. හරි පින් එක පාස් වෙන ඉවරයි. පින් එක පාස් ඉවරලා තමයි මේ පොඩ්ඩක් අර ප්ලාස්ටික් එක එමෙ ඔක්කොම යන්න සුද්ධ කරගන්න බ්‍රෂ් කරන්න. ක්ලීන් කරගන්න. හරි පින් එක අපි ගහලා අපි දාලා බලමු කොහොමද කියලා.